ජේෂ්ඨ රංගන ශිල්පී ගිරිරාජ් කෞශල්ලගේ දියණිය වන අමන්දයා උත්පලීගෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්කල්ලට දැඩි ප්‍රකාශයක් උපුටා ගැනීම. කෙහෙලියට ලියමි. පහුගිය අවුරුද්දේ අගෝස්තු මාසේ දවසක මම රංවල බලකාය එක්ක ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයකට යන්න සූදානම් වෙමින් සිටියේ. තාත්තා ඒ වෙනකොට අපේක්ෂාරෝහණය දැඩිසත්කාර එකකවේ. හදිස්සියේ අම්ම මට කතා කරලා කිව්වා ඩොක්ටර් පුළුවන් ඉක්මනට ගේන්න කියලා බෙහෙතක් දුන්නා. ඉස්පිරිතාලේ නෑ. ඔයා හොයලා මේ කාරන් දැම්ම එනවද කියලා. මං ඒ වෙලාවෙ හිටියේ බලකාය කට්ටියත් එක්ක රාජගිරිය ෂොප් එකක. එවෙලම ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ගෙන්නගෙන දන්න කියන හැමතැනකටම කෝල් කර බෙහෙත හොයන්න ගත්තා. හැමතැනකින්ම කිව්වේ ඒ බෙහෙත ලංකාවේ කොහෙවත් නෑ කියලා. මට ඒ වෙලාවේ කර කියාගන්න දෙයක් නැතිකමට ෂොප් එකේ බංකුවක වාඩි වෙලා ඇඬුවා. මගේ යාළුවොත් ආපු වැඩේ පැත්තක දාලා බෙහෙත හොයන්න ගත්තා. එහෙම හම්බුන කන්ටැක්ට් එකකින් එකම එක ෆාමසියක බෙහෙත තියෙනවා කියලා දැනගන්න ලැබුණට අදාළ බ්‍රෑන්ඩ් එකෙන් නෙමෙයි බෙහෙත තිබුණේ. ඒත් ඩොක්ටර් කිව්වා තියෙන එක ගේන්න. තාත්තට ඉක්මනට බෙහෙත දෙන්න ඕනේ කියලා. වියල් 7ක් ගන්න රුපියල් 4,20,000ක මුදලක් ගියා. එදා ඉඳන් දවස් 3ක් ඒ බෙහෙත ඕන වුණා. ලක්ෂ 15කට ආසන්න ගාණක් ඒ දවස් 3ට විතරක් අපිට වියදම් වුණා. එදා තාත්තට දුන්නේ මෙන්න මේ IVIG නොහොත් ඉන්ට්‍රවීනස් හියුමන් ඉමියුනෝග්ලොබියුලින් කියන බෙහෙත. කෙහෙලිය උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නේ නෑ. කර්මයෙන් ගැලවෙන්න නම් බැරි වෙයි. මෙවැනි වීඩියෝස් ඉදිරියටත් බලන්න සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමග.